හරියට 27 වෙනිදා රෑ අස්ථාමාට විතර පුතාගේ ගේ පැත්ත උඩින් ලොකු වතුර පාරක් ඇවිල්ලා ඒ ගෙවල් දෙකම කඩාගෙන ගිහිල්ලා ඒ වෙලාවේ අපේ ගෙදර හිටියා පුතාගේ වයිෆුයි එයාගේ බබාලා දෙන්නයි මගේ වයිෆුයි පුතාලා දෙන්නයි හිටියා. ඒ 6 දෙනාම ඒ ගෙවල් දෙක කඩාගෙන තිබ්බ තැනක්වත් හොයාගන්න නැහැ. එයාලා එම යට වෙලා ගිහිල්ලා. நான் ஒரு எலக்ட்ரிஷியன். என் ஆவுத சாமான் எல்லாம் போச்சு. எனக்கு ஆட்டோ முடிஞ்சு. எனக்கு இப்போதைக்கு சுருக்கமாக சொல்ல போனால் எனக்கு இருக்கிறது நான் போட்டு வந்த உடுப்பும் என் பிள்ளைகள் மட்டும்தான். 4 பிள்ளைகள் எனக்கு 3 பிள்ளைகள் ஸ்கூல் போகுதுங்க. புக்கில் இருந்து எல்லாமே போச்சு. எனக்கு பேச்சு போறையில அதை நினைச்சா வருத்தம். சாரி. ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ දරුණුතුම මානුෂීය ව්‍යසනයට මුහුණ දී සිටි. නොවැම්බර් 27 දිවයිනේ බොහෝ ප්‍රදේශ හරහා හමා ගිය දිට්වා සිලිකුණාටුව ඉන්දියාව දෙසට ප්‍රචණ්ඩ ලෙස ගමන් කිරීමට පෙර තාමත් දිගහැරමින් පවත්නා මහා විනාශයක් සිදු කළේය. අර විනාශයක් ඉතින් ජීවිතේ අපි දැකලාම නෑ මේ විනාශය. දුරුදලක් තියා තේ ටිකක් වක් කරගන්න හීටරයක්වත් නෑ. ඒවත් ඔක්කොම ගිහිල්ලා ලිප් පත්තු කරගන්න තියා නෑ ලිප්. දර ලිප් තියෙනවා අපේ ගෙදර. ඒව ඔක්කොම දියපත් වෙලා ගිහලා දර කෑල්ලක් නෑ. ගිනි පෙට්ටියක් නෑ. දෙසැම්බර් 8 දා වන විට නිල වශයෙන් තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 635 ද ඉක්මවා ගියේය. තවත් 190 දෙනෙකු අතුරුදහන් වී ඇත. මඩ, සුන්බුන් සහ කඩා වැටුණු නිවාසවලින් දිනපතා මලසිරුරු සොයා ගැනීමත් සමග දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ බලාපොරොත්තු මැකී යමින් පවතී. ගලවා ගැනීම් කණ්ඩායම්වල තක්සේරු අනුව අවසාන මරණ සංඛ්‍යාව බියකරු ලෙස 10 ඉක්මවා යා හැකිව පවතී. ගෙවල් 13ක් විතර ගියා. කට්ටිය ඔක්කොම 30ක් අපි ගණන් බැලුවා හිටින්න 30ක් මැරුණා. මේ 10ක් විතර හොයාගන්න පුළුවන් ඒවා ගත්තා. ඒගොල්ලෝ ඔක්කොම වලලා දැම්මා. මේ ඩුබායි එකෙන් එහෙම ඇවිල්ලා ඊයේ ස්කෑන් කරලා බලලා ගන්න බෑයි කියලා තිබුණා. ඉතින් කරන්න දෙයක් නැති නිසා දැන් එහෙම නතර කරලා තියෙනවා. දිවයින පුරා පවුල් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවකට අයත් මිලියන 1.76කට වැඩි පිරිසක් සුලිකුණාටු ව්‍යසනයෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි. අවතැන් වූවන් 70000කට ආසන්න සංඛ්‍යාවක් తాවකාலிක නවාතැන් 690ක රඳවා සිටී. வெள்ளி ஷாப் செய்கிறேன். கிடைத்த சாமான் என்ன ஆகுதோ தெரியாது. எல்லாம் தண்ணிக்கு அட்டையாக இருக்குது. மேல் துண்டுக்கும் வந்து கீழே தான் கிடைச்சி சம்பூர்ணமாக இருக்குது. எல்லா சாமானும் லிஸ்ட்டில் போய் தெரிக்குது. கேஸ் சிலிண்டர், ஆக்சிஜன் போத்தல், அது இது எல்லாம் அதை வாங்க போகணும். வாங்குறதுக்கு எவ்வளோ போகணும்னு தெரியாது. அதுக்காட்டி நான் என்ன தொழில் செய்கிறதுக்கு வழி ஒன்றும் இல்லை. නිවාස 5300කට වැඩි ප්‍රමාණයක් සුම්බුම් බවට පත් වී තවත් 81000කට වැඩි නිවාස සංඛ්‍යාවකට අර්ධ හානි සිදු වී ඇත. නිල නොවන ඇස්තමේන්තුවලට අනුව තුවාල ලැබූ සංඛ්‍යාව දහස් ගණනක් විය හැක. ගෙදරට යන්න බෑ අඩි 5ක් විතර ඇතුලේ වතුර. ඒක 2016ත් අපි හිටියා. ඊට වැඩිය දෙගුණයක් ලොකුයි මේ ගම් වතුර. ව්‍යසනයෙන් දරුණුතම ලෙස බැටකෑවේ කඳුකර මධ්‍යම පළාතයි. එහි මානුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනේම නිල මරණ සංඛ්‍යාව 351ක්ව තිබිණි. මහනුවර දිස්ත්‍රික්කයෙන් පමණක් මරණ 234ක් වාර්තා වී ඇති අතර 81 දෙනෙකු අතුරුදහන් වී ඇත. නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති ප්‍රධාන නායෑම් 335කට අධිකය. සමස්ත ගම්මානයන්ම නායෑම් වලින් හටගත් පස්සා සොම්බුම් විසින් ගිලගෙන ඇත. මෙම දිස්ත්‍රික්කයේ 1,61,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇත. බොහෝ දෙනෙක් දෙමළ තේවතු කම්කරුවන්ද වෙන 7,20,000කට අධික ජනගහනයක් වාසය කරන කඳුකර දිස්ත්‍රික්කයක් වන නුවරඑළියේ දැඩි වර්ෂාපතනය, ගංවතුර සහ මාරාන්තික නායෑම් හේතුවෙන් අවම වශයෙන් ජීවිත 89ක් අහිමි වී ඇති අතර 73 දෙනෙකු තාමත් අතුරුදහන් වී ඇත. ගොවිපළවල්, පසු සම්පත්, නිවාස සහ මහා මාර්ග ඇතුළු යටිතල පහසුකම් දැවැන්ත ලෙස විනාශ වී ඇති අතර ප්‍රජාවන් අනෙක් ප්‍රදේශවලින් හුදකරා කෙරී සහන සේවා ප්‍රමාන්ද වීමද අත්විඳිමින් ඇත. කෙසේ වෙතත් දිට්වා සුලිකුණාටුව මගින් ඇති කරන ලද ඛේදවාචකය 2025 අගභාගයේදී ආසියාව අලලාගත් පුළුල් දේශගුණක හදිසි තත්ත්වයක කොටසකි. ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව පුරා ගංවතුර සහ නායෑම් හේතුවෙන් පුද්ගලයන් දහසකට අධික සංඛ්‍යාවක් මියගොස් මිලියන ගණනක් අවතැන් වී ඇත. වායුගෝලයේ හරිතාගාර වායු ප්‍රතිශතය වැඩිවීම මගින් ධාවනය කරන ගෝලීය උණුසුම
මෙම සුලිකුණාටුව ආරෝපණය කර අසාමාන්‍ය වර්ෂාපතනයක් මුදාහැර ඇති බව විද්‍යාඥයන් අනතුරු අඟවයි. ශ්‍රී ලංකාවට පැය 24ක් තුර ඝන මීටර් බිලියන 13කට ආසන්න වර්ෂා ජලය ලැබිණි. ඊට 8යි කාලට විතර අපි සද්දයක් ආවා. අපි ඉතින් මේ ටෝච් ගහලා බලුවා. ඊට පස්සේ අපි ගෙටිට පස්සේ නැතිනම් අපි ගෙට ආවා. ගෙටනකොට හූක සද්දයක් ඇවිල්ලා ගේ කඩාගෙනම ඔක්කොම යට වුණා. කසුත් ඇවිල්ලා. ඊට පස්සේ අපි කොන මායි පුතයි ගෙදර වයිපුයි අපි ඔක්කොම කාමරයට මැදට ඇවිල්ලා ජනේලෙ අල්ලගෙන හිටිය හයියෙම. පහුවදා උදේ සිකුරාදා උදේම තමයි මේ සරසයිගම කට්ටිය ඇවිල්ලා 50ක් විතර ඇවිල්ලා වාහලේ කඩලා අපි බේරගත්තේ. දේශගුණික විපර්යාසයන් පමණක් මෙම ව්‍යසනය පැහැදිලි නොකරයි. දේශපාලන අසාර්ථකත්වයද එහි පරිමාව මේසා වැඩි කිරීමට හේතු වී ඇත. වත්මන් ජවිපේ ජාජබ ආණ්ඩුව ඇතුළු අනුප්‍රාප්තික ආණ්ඩු විද්‍යාත්මක පාරිසරික සහ ආපදා සූදානම් පද්ධති විසුරුවා හැරියේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද ක්‍රියාත්මක වන්නේ යල්පන ගිය උපකරණ සමගිනි. අනතුරු ඇඟවීම් ප්‍රමාණවත් නොවීය. උපද්‍රව ප්‍රදේශවලින් ජනයා ඉවත් කිරීමක් කොහෙත්ම සිදු නොවීය. නෑ කවුරුත් මුකුත් කිව්වෙන්නේ අපි දන්නෙත් නෑ. ඔය වතුපා එනකල් අපි දන්නෙත් නෑ. ஆனா எங்களுக்கு எச்சரிக்கை பண்ணாம தாங்க திறந்து விட்டாங்க. உறுதியா சொல்லுங்க, எங்களுக்கு யாரும் அறிவிக்கலைங்க. அறிவிக்காம தான் தண்ணி வந்துச்சு. ஒரு பாதுகாப்பான இடத்துல வீடு. දශක ගණනාවක් තිස්සේ වනාන්තර විනාශය, අනාරක්ෂිත නිවාස හා පොදු යටිතල පහසුකම් වල පිරිවැය අඩු කිරීම හේතුවෙන් සිදු වූයේ අධික වර්ෂාව ව්‍යසනයක් බවට පත්වීමයි. எங்களுக்கு இந்த அனர்த்தத்தால் இரணமோட தண்ணி மாறது அதிகத்தால் இப்போ எங்களுக்கு இழப்புகளை சந்தித்தது வந்து வீட்டில் உள்ள கோழி மாடு ஆடு எங்களோட வாழ்வாதாரம் அதுதான். அது அடுத்தது எங்களோட தோட்டங்கள் தனியாக போனது. அடுத்தது எங்களோட வயல் விவசாயம் வந்த 1 ஏக்கர் 2 ஏக்கர் காணிகள் தந்தவங்க விதைக்கிறதுக்கு அதுக்கும் பெரிய ஒரு சிரமப்பட்டு தான் அந்த காணியை எடுத்து குத்தகைகள் கொடுத்து வேண்டிய விதைச்சது. 1 லட்சம் ரூபா குத்தகை 60,000 குத்து அப்படி தான் எடுத்து விதைச்சினாங்க. அந்த காணிகளுக்கு போன முறையும் அழிவாகி அந்த விவசாய இது பதிஞ்சு எல்லாம் எடுத்தாங்க. ஆனால் எந்த ஒரு இதுவும் இல்லை. දිට්වා සුලිකුණාටුව බරපතල අනතුරු ඇඟවීමක් නිකුත් කරයි. ජාතික රාජ්‍යයට ගෝලීය දේශගුණික අර්බුදයට මුහුණ දිය නොහැක. මනුෂ්‍ය වර්ගය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධීකරණය, සමාජවාදී සැලසුම් කිරීම සහ පොසිල ඉන්ධන වලින් ඈත් වී මිනිස් අවශ්‍යතා දෙසට ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම අවශ්‍ය වේ. මෙම ව්‍යසනය වේදනාකාරී පැහැදිලිකමකින් පෙන්නුම් කරන්නේ ලාභය මත ගොඩනගා ඇති පද්ධතියකට ජීවිතය සහතික කළ නොහැකි බවයි.